Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මුලින්ම කියනවා මගේ කටහඬ ඉග්නෝර් කරන්න. මොකද දැන් අසනීප වෙලා සති දෙකක් විතර වෙනවා. ඉතින් තාමත් එච්චර හොඳ නැහැ. ඒත් ඉතින් vlogs ගේන්න නැතුව බෑනේ. මට හිතුණා අද දවසේ vlog එකක් කරන්න. ඉතින් උදේම නැගිටලා අපි තුන්දෙනාම උදේ කිරි එක බීලා දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න ගමන් මිකේලිගේ. ඉතින් මේ දවස හරීම කම්මැලි දවසක්. පහුගිය දවස්වල වැස්ස තිබුණානේ. අනේ දවස්වල ෂූට් කරපු වීඩියෝ එකක් තමයි මේ. මම අසනීපේ හිටපු නිසා මට වොයිස් කරන්න ටිකක් පරක්කු වුණා. ඉතින් මම ඔයාලට කිව්වනේ අද ගොඩාක් කම්මැලි දවසක් කියලා මට. මම නැගිටිද්දි ටිකක් පරක්කු වුණා. ඉතින් උදේට කන්න මටයි හස්බන්ඩ්ටයි මැගි නූඩල්ස් තමයි හදාගත්තේ. ඉතින් මිකේලියාගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. ඒ අතරේ ඔන්න අපි දෙන්නත් කෑවා. ඉතින් මෙයා බ්‍රෙක්ෆාස්ට් ගන්නේ ලොකු වැඩ ගොඩක් තාත්තිට කරලා දීලා ඇවිල්ලා කොච්චරද කියනවා නම් ඇඟ පුරාම පෑන් තීන්ත. ඉතින් එයා මෙහෙම කෑවට එයා ටිකයි තනියෙන් කන්නේ. ඊටු ටික මං කවන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ මේ වයසේ බබාලා හැමෝම වගේ මේ වගේ තමයි. එයා කාලේ වරුණාම එයා ගොඩක් කැමති ෆෘට්ස් කන්න. ඉතින් මං එයාට අද ග්‍රේප්ස් දුන්නා. ඊට පස්සේ ආයාගේ බයික් එක පදින්න ගත්තම ඒකේ බැටරි තිබුණේ නැහැ. ඉතින් මම ඒක charge කරලා දෙන්නම් කියලා මේ රණ්ඩු එවි අරන් යනකම. ඉතින් මං කිව්වනේ කලින් වගේ මේක හරිම කම්මැලි දවසක්. ඒ වගේම ඔයාලටත් මේක කම්මැලි vlog එකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් මට හිතුණා ගොඩ දවසකින් අපි එළියට ගියෙත් නැහැ අසනීපත් එක්ක. ඊට පස්සේ ඔන්න අපි දෙන්නත් එක්කම ඇඳත් අස් කරලා මම සාමාන්‍යයෙන් උදේ නැගිට්ටම ඇඳ අස් කරනවා. ඉතින් මිකේලි හැමතිස්සෙම ඉතින් දඟලනවා හැම නිසා කොයි වෙලේත් ඇඳ හැඩි වෙලා තමයි තියෙන්නේ. ඒකත් අස් කරලා එයාගේ රෙදි වගේක් තිබ්බා. ඒ ටිකත් ටට්ටක් ගාලා නවලා දැම්මා. මගේ බබාට දැන් අවුරුදු 2යි මාස 2ක් වෙන්නත් ළඟයි. ඉතින් එයාට මම ටික ටික අපේ වැඩ කරගන්නේ කොහොමද? පොඩි පොඩි වැඩවලට එයාව හෙල්ප් කරගන්නවා. ඒ වගේ දේවල් මම එයාට පොඩ දැන් කියලා දෙන ගමන් තමයි ඉන්නේ. මම හිතන්නේ ඒක ගොඩාක් ලොකු ප්‍රයෝජනවත් දෙයක්. එයාලා ලොකු වෙද්දී එයාලගේ වැඩ තනියෙන් කරගන්න ඒගොල්ලන්ට ඒක ලොකු උදව්වක් වෙයි කියලා මං හිතනවා. ඉතින් එයා මේ වෙද්දී shapes වර්ග දන්නවා, colors දන්නවා, numbers දන්නවා, ඒ වගේම alphabet එකේ ටික දේවල් දන්නවා. hello. ඉතින් ඔන්න උදේ වැඩ ටික කොහොම තමයි ඉවරුනේ. දැන් මමයි බබයි දෙන්නම වොෂ් දාලා දැන් එයා පොඩ්ඩක් නිදි කරන්න ඕනේ. මට වැඩ වගේක් තියෙනවා කරන්න. ඉතින් stay tuned. අපි හම්බෙමු. ඉතින් ඔන්න මට ටයිම් එකක් හම්බුණා ටිකක් එළියට එන්න. මගේ පැල වගේක් මම හදලා තියෙනවා. ඒ ටිකේ තත්ත්වය කොහොමද කියලා බලන්න. ඉතින් මේ වෙලාවේ 11ට විතර ඇති. මං ඉතින් අපි දෙන්නට ප්ලේන් ටී එකකුත් හදාගෙන පල්ලෙහාට ගියා. ඊට පස්සේ මගේ තිබිච්ච පොඩි වැඩ වගේක් තිබුණා. ඇත්තටම කිව්වොත් මේ ඔෆිස් එකේ වැඩක් නන් නෙවෙයි. අපි දෙන්නගේ වෙඩින් ඇල්බම් එකේ වැඩ. ඉතින් ගොඩක් කල් ගිහිල්ලා දැන් තමයි මම ඒක ඩිසයින් කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඇල්බම් එකේ වැඩ නම් ගොඩක් දුරට ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ print එකට දාගන්න.
ඔන්න ඉතින් දන්නේම නැතුව දවල් වෙලා මම වැඩ කර ඉද්දී ඊට පස්සේ මං ඉතින් දවල්ට උයන්න ලෑස්ති වුණා. හාල් ටික රයිස් කුකර් එකේ තියාගත්තා. ඊට පස්සේ චිකන් ටිකක් මම මේ වගේ තැම්බෙන්න තියාගත්තා. මං හිතාගෙන ඉන්නේ චිකන් එකක් ඩෙවල් වගේ හදලා බීට් එක හදලා පරිප්පු හදාගන්න. ඉතින් අද දවල් කෑමට ඉන්නේ මමයි මිකේලි විතරයි. හස්බන්ඩ් වැඩ වගේකට එළියට ගියා. එයා ආපහු එන්නේ හවසට. ඉතින් ඔන්න මං උයලා ඉවර වෙද්දිම මෙයාත් ඇහැරිලා හිටියා. ඊට පස්සේ යාගේ දවල් කෑමට වෙලාව හරි නිසා ඔන්න මං යාට කවන්න ගත්තා. මේක නම් ඉතින් මේ දවස්වල යුද්ධයක්ම තමයි. ඉතින් මාත් දවල්ට කාලා අපි දෙන්න ආපහු නිදාගත්තා. ඉතින් අපි දෙන්නම කාලා චුට්ටක් වෙලා මිකේලිත් එක්ක සෙල්ලම් කරලා අපි දෙන්නම ආපහු නිදාගත්තා. ඔන්න ඉතින් දැන් වෙලාව 5ට වගේ ඇති. දැන් ඉතින් අපි තේ එකක් බොන්න තමයි මේ හදන්නේ. ඉතින් හස්බන්ඩ්ුත් ඇවිල්ලා ඉන්නේ. මිකේලිගේ තේ එක මේ වගේ ඩබල් බොයිල් කරනවා මම. ඉතින් අපි තුන්දෙනාම තේ බීලා ඊට පස්සේ මම පල්ලෙහාට ආපහු ගියා පහන පත්තු කරන්න. ඉතින් බලන්නකො මේ වෙලාවෙත් ටිකක් වැහි කළු වගේ තමයි තියෙන්නේ. මේ ටිකේ පොඩ්ඩක් වහිනවනේ. ඉතින් මේ වීඩියෝ එක මම ගත්තේ ඔක්තෝබර් මාසේ. ඉතින් මේක එඩිට් කරලා වොයිස් කරේ නොවැම්බර් මාසේ මුල. ඉතින් පොඩ්ඩක් පරක් වුණා මට මේක අප්ලෝඩ් කරන්න. හරි අපි බලමුකෝ රෑට මොනවද හදන්නේ කියලා. ඉතින් මං අද හිතුවා රෑට සුප් එකක් හදාගන්න. මොකද ගොඩක් දුරට දැන් අපි බත් කෑම චුට්ටක් අඩු කරලා තියෙන්නේ. ඉතින් දිනපතා එක්සර්සයිස් කරනවා නම් බත් ඉතින් චුට්ටක් වැඩිපුර කෑවට කමක් නැහැ. ඒ වුණාට ඉතින් එහෙම වෙන්නේ නැහැනේ. හරි ඉතින් ඔන්න මම චිකන් ලෙග්ස් දෙකකුත් මේ වගේ ෆ්‍රයි කරගත්තා. සුප් එකත් එක්ක අපිට රෑ කෑමට ගන්න. ඔන්න අපි කෑම එහෙම කාලා වොෂ් දාලා දැන් ඉතින් good night කියන්න තමයි යන්නේ. අදට අපි ගිහින් එන්නම් අලුත් vlog එකකින් ඉක්මනටම අපි හම්බ වෙමු. ඉතින් මගේ channel එක subscribe කරලා තියන්න අමතක කරන්න එපා. එහෙනම් ප්‍රමෝදම God bless you. Bye. Thanks for watching. Bye.